අද අපි මින්ට් මස් හොදිය එකක් තමයි හදන්න යන්නේ. ඒකට ඉස්සෙල්ලාම මින්ට් එක හොඳට ග්‍රයින්ඩින් කරගත්තා. ඊට පස්සේ අපිට ඕන ප්‍රමාණයට ඉඟුරුයි සුදුලූණුයි දාලා ග්‍රයින්ඩින් අරගෙන ඊට පස්සේ අපි හදන්නේ මේ මස් එක මැරිනේට් කරගන්න. ඒකට කහ කුඩු, සූදුරු කුඩු, මිරිස් කුඩු ඔක්කොම දාලා මැරිනේට් කරලා මිනිත්තු 10ක් විතර තියෙන. ඊට පස්සේ අපි කටින් මාස්ටර් වැඩේ පටන් ගත්තා. ලුණු වැඩි දෙකකුයි, තක්කාලි එකකුයි. ඊට පස්සේ අපි කොහොමත් මිරිස් කරල් මෙදින් කපලා තමයි දාන්නේ. ඔයාලා මතක ඇතුව අපේ channel එක subscribe කරගන්න. මේක හදන්න යන්නේ ප්‍රෙෂර් කුකරේ ඉඳලා. ඒකට තෙල් ටිකක් දාලා උදුයි මස්ටර්ඩ් කියන්නේ අඹ දාලා පොඩ්ඩක් තෙල් එක බෙදන්න දෙන්න ඕනේ. ඊට පස්සේ කලරින් එන්න තමයි අපි මිරිස් කුඩුයි කහ කුඩුයි දාලා පොඩ්ඩක් ඒකත් කලවම් කරගන්න. ඊට පස්සේ අපි ග්‍රයින්ඩින් කරපු සුදු ලූණුයි ඉඟුරුයි දාලා තෙල් වලට කලවම් කරන්න. මේ කලර් එක එනකන් පොඩ්ඩක් හොඳටම කලවම් කරන්න. ඊට පස්සේ ඔයාලා දාන්න ඕනේ කරපිංචා, කපපු ලූණු, ඊට පස්සේ මිරිස් කරල් ඒවා දාලා හොඳට කලවම් කරන්න. පොඩ්ඩක් පේස්ට් වෙන ගතියක් පේනකොට තක්කාලිත් දාලා කලවම් කරන්න. පේස්ට් වෙන විදියට පේස්ට් වෙනකොට ඊට පස්සේ ඔයාලා දාන්න ඕනේ මීට් මසාලා, මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, සූදුරු කුඩු සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ආයිමත් මතක් කරන්නම් අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට like පාරක් දාලා share පාරක් කරන්න. ඔයාලත් මේ වගේ හදලා බලන්න. හදලා බලලා මට ඔයාලගේ කොහොමද රස කියලා කමෙන්ට් කරන්න. මේ වගේ කලවම් කරවට පස්සේ තමයි අපි මස් එක මේකට දාගන්න ඕනේ. මස් එක දාලා ප්‍රෙෂර් කුකර් එක වහන්න නැතුව මිනිත්තුවක් වගේ ඔයගොල්ලෝ මේ වගේ මිශ්‍රණය කරගන්න. මික්ස් කරන්න හොඳටම මික්ස් කරලා ඊට පස්සේ තමයි අපි මින්ට් එක මේකට දාගන්න හදන්නේ. මින්ට් එකට දැම්මට පස්සේ මින්ට් එක හොඳට කලවම් කරන්න ඕනේ මස් එකත් එක්ක. හොඳට කලවම් කරලා මිනිත්තු දෙකක් වගේ ලිපේම තියන්න. ඒ වගේ තියනකොට තමයි මේක මින්ට් එක මේ මස් එකට අල්ලන්නේ. හොඳට මෙහෙම මිශ්‍රණය කරලා මිනිත්තු දෙකක් වගේ ලිපේ තියන්න. ප්‍රෙෂර් කුකර් එක වහන්න එපා. වහන්න නැතුව මෙහෙම තියන්න. මේකත් පස්සේ අපි මේකට ඕන ප්‍රමාණ කරන වතුර දානවා. වතුර දාලා මේක හොඳටම විසිල් 10ක් විතර වෙනකන් මෙහෙම ලිපේ තියනවා. විසිල් 10 ආපු ගමන් මේ බලන්න ඔයාලට සුප් විදියටම මින්ට් රහ ඇති මස් හොදි එකක් මෙහෙම ඔයාලට ගන්න පුළුවන්. try කරලා බලන්න, කමෙන්ට් කරන්න, අපිටත් කියන්න ඔයාලා මේක කොහොමද රස කියලා අනිවාර්යෙන්. හරිද? එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.